මොඩියුල් එකේ throughoutම අපි ඉගෙන ගත්තා basically වෙබ්සයිට් එකක් කියන්නේ මොකද්ද and වෙබ්සයිට් වර්ග මොනවද තියෙන්නේ සහ ඩොමේන් එකක් කියන්නේ මොකද්ද හොස්ටින් එකක් කියන්නේ මොකද්ද ඒ දෙකේ වෙනස කොහොමද යූස් වෙන්නේ කියලා ඔයාලා ඉගෙන ගත්තා ඊට පස්සේ WordPress කියන්නේ මොකද්ද කියලා ඔයාලට අයිඩියා එකක් තියෙනවා ඊට පස්සේ අපි WordPress install කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා local by flywheel tool එකෙන් සහ SAMP කියන tool එකෙන් use කරලා ඊට පස්සේ dashboard එක කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට පෙන්නනවා basically ඔයාගේ වෙබ්සයිට් එක control panel එක. එතනින් තමයි ඔයාගේ වෙබ්සයිට් එක management එක සම්පූර්ණයෙන්ම වෙන්නේ. කියන දේවල් ඔයා module 1 එක යටතේ ඉගෙන ගත්තා. ඉතින් මේ මොඩියුල් එකෙන් ඔයාලට WordPress වල තියෙන concept WordPress වල අපි post plugins settings themes ඒ වගේ දේවල් මොනවද කියලා ඔයාලට idea එකක් ආවා. ඉතින් ඔයාලා මේ web development ලෝකයේ තියෙන අනිත් terminologies domains hosting වගේ දේවල් මොනවද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ වෙබ්සයිට් එක installation ඉගෙන ගත්තා. dashboard එකත් successfully ඔයාලා learn කරා කියලා මම හිතනවා. ඉතින් right මේ තමයි අපේ මොඩියුල් 1 එකේ අවසානයේ. ඉතින් මේ මොඩියුල් එකෙන් මේ මොඩියුල් එක එන්ඩ් වෙද්දී ඔයාලට මම අර කියපු දේවල් ඔයාලගේ ඔළුවේ තියෙනවා නම් ඔයාලට තනියෙන් WordPress local PC එකේ install කරගෙන WordPress site එකක initial structure එක back end එක dashboard එක open කරගන්න ඔයාලට පුළුවන් නම් ඔයා successfully module 1 එක learn කරලා තියෙනවා. ඉතින් congratulations ඒ තමයි අපේ module 1 එකේ purpose එක. ඉතින් නැවතත් මොඩියුල් 2 එකෙන් අපි ඉස්සරහට හමු වෙමු.